අයිබෝන් මේ වෙලාව වෙනකොට ලංකාවේ ගොඩාරයක් ගණින් වහන්සේලා ගැන කතා වෙනවා. ඒ අතර බෞද්ධ ශාසනයට ගරහනවා, බෞද්ධ ශාසනයට කෙනෙහිලිකම් කරනවා කියලිවල බොරු මතයක් ජනගත කරගෙන යනවා. මොකද අනුර කුමාර දිසානායක ආණ්ඩුව හරිද අනිත් අර මේ රටේ ජනාධිපතිකම් කරපු එවුන් වගේ ගිහිල්ලිවල අනවශ්‍ය විදියට මේ ගණින් වහන්සේලාට පඬු පඩුක්කම් දීලා එක්ක නැත්නම් V8 දීලා එක්ක නැත්නම් අනිකුත් වරප්‍රසාද දීලා ඒ අය අර සිවුරට මුවා වෙලා සිවුරට හැංගිලා කරන්නා වූ කුපාඩිකම් කරන්නේ නැහැ. හරිද? ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අනුර කුමාර දිසානායකලාට ගිහිල්වල සිවුරු අස්සේ හැංගෙන්න ඕනේ නැහැ. එතකොට මේෝ රාජපක්ෂ හැති කරේ රනිල් වික්‍රමසිංහ හැති කරේ හැමදාම කරේ ඕ සිවුරු ටිකක් තියාගන්නෝ සිවුරු රඳවන ටිකක් තියාගෙන ඉවරලා මුන් රටේ වංචා දූෂණ කුපාඩිකම් මැරකම් ජඩකම් බලුකම් මිනිමැරුම් ඔක්කොම කල්ලිවල අර සිවුරු අස්සේ ගිහිල්ලා හැංගෙනවා. හැංගිලිවල උන් තමයි සිවුරු ටික තමයි අර ගණින් වහන්සේලා ටික තමයි මේ රාජපක්ෂ නිකායේ උන් ටික තමයි රනිල් වික්‍රමසිංහ නිකායේ උන් ටික තමයි ඉස්සරහට දාන්නේ. හරිද? එහෙම දාලා තමයි මේකේ ගමන මෙච්චර කාලයක් ගියේ. එතකොට බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇත්තටම සිව්පසේ ඒ උපස්ථාන අපි කරනවා. ඒ වගේම ඒ පන්සල් රැක බලා ගන්නවා. ඒ වගේම මේ පන්සල් ටිකට අවශ්‍ය දානමය මේ අනිකුත් සියලුම දේවල් සපයනවා. ඒ ස්වාමින් වහන්සේලාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අය අර දේශපාලන ඇජෙන්ඩා වලට වැඩ කරන එක්ක නැත්නම් දේශපාලන ඇජෙන්ඩා වලට එක මේ රජපුටුවේ තියන්න යන උන්ට V8 එක පන්සල ලොකු කරගන්න එක්ක නැත්නම් අනිකුත් වරප්‍රසාද ඒව නෙවි බලාපොරොත්තු වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා මේ ආණ්ඩුවත් එක්ක කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අර වගේ ගණින් වහන්සේලාට ඇත්තටම මේ අනිත් ආණ්ඩු දේවල් කරාට මේ ආණ්ඩුව එහෙම කරගෙන යන්නේ නැහැ. හේතුව තමයි අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය සමාජීය දේශපාලන ඒ ස්ථාවරත්වය දැන් කෙමින් හදාගෙන යනවා. ඒ හදාගෙන යනකොට අවශ්‍ය වටපිටාව හැදෙනවා. දැන් ඊළඟ කතාව තමයි මේ රාජපක්ෂ නිකායේ ඕ ඉන්න එක ගණින් වහන්සේ කෙනෙක් තමයි මේ කහකඩේ තමයි ඕ සමන්ත භද්‍ර කියලා කියන්නේ. සමන්ත භද්‍ර ඉස්සල්ලා හිටපු නම වෙන එක නමක් දැන් ඇවිල්ලා සමන්ත භද්‍ර කියලා දාගත්තා. මොකද ඔහුම කිව්වා ඒ කියන්නේ අනිත් සමාජයට දුන්නා ඔහු බුදු කෙනෙක් කියලා. එක්ක නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් කියලා ඔවගේ දුන්න. දීලිවල තමයි ඔහුගේ ස්ටැචු එකක් පන්සලේ ගහගෙන ඊට පස්සේ එන මිනිසුන්ට අර ස්ටැචු එකට වඳින්න හරි ගස්සගත්ත පුද්ගලෙක් නේ. එතකොට මේ දවස්වල දැන් ඔහු සම්බන්ධයෙන් මම දවස් දෙක තුනකට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක කළත් කිව්වේ මේ සමාජයට වෙන අහිතකර තත්ත්වය තමයි කිව්වේ. මොකද එදා මල්වත්තට ගිහිල්ලා මල්වත්තේ ලොකු හාමුදුරුවෝ හම්බෙලා දැන් කියනවා මෙයාගේ ගතුව කියනවා. ඒ කියන්නේ මෙයා මේ විදිහට නඩුවක් දැම්ම. මේ නඩුවේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් මේ සුදත්ත තිලක්සිරි ගහේ බැඳලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මේකයි කියලා කියනවා. එතකොට කියලිවල ඔහුගේ වීඩියෝ එක බලන්න මම ඇත්තටම උන්ගේ වීඩියෝ බලන්න යනවා කියනවත් කියන්න හොඳ නැහැ. මොකද එතන ධර්මයවත් නැති මිනිස්සුන්ට නිකන් අපහාස කරන වීඩියෝ තියෙන්නේ. ඒ වීඩියෝ එකේ කියන්නේ නැහැ මල්වත්තේ ලොකු ස්වාමින් වහන්සේ කියන කතාව කියන්නේ නැහැ. ඔබ අනිත් කට්ටියත් එක්ක මේ බලන්න මෙන්න මේ වීඩියෝ කොටස. දැන් රටේ ආම්දුරුන්ට අපහාස කරනවා. ඒක බොහොම දරුණුවට යනවා. ඉතින් පහුගිය දවස්වල මට ගොඩක් අපහාස කරලා තිබ්බා. ඒකට මේගොල්ලෝ කරන්නේ ඒවට උත්තර දෙන්න මේගොල්ලෝ දේවල් නැහැ. අර YouTube කල්ලියක් දාලා අපහාස කරනවා. ඉතින් මම ඉල්ලන්නේ මේ ආම්දුරුන්ට අපහාස කරන්න ඕනේ නැහැ. අපි ඉන්නේ පාර වැරදි නම් කියන්න. අපි වැරදි නම් අපිට පෙන්නන්න. රටේ අපි ඉන්නේ පාර වැරදි නම් අපිට පෙන්වන්න. අපි පෙන්වන්න කියන එක කියනවනේ. එතකොට ගරුතර ස්වාමින් වහන්සේලාට අපි ඒ අයට පාර පෙන්වන්න ඕනද? ඒ අය කියන්නේ යම්කිසි දානයක් යම්කිසි මේ පරිචයක් ලැබපු යම්කිසි මේ සමාජ මට්ටම් තුල ගොඩාරයක් ඉහළින් වැජබලා ඉන්න පිරිසක්. ඒ ස්වාමින් වහන්සේලාට ඇත්ත ස්වාමින් වහන්සේලාට ගිහි සමාජයට දැනුම් තේරුම් අපිට ලබා දෙනවා. අපි සමහර වෙලාවට අපි ඒ ස්වාමින් වහන්සේලාට කතා කරලා අහනවා අපේ හාමුදුරනේ මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම මේකද මොකද්ද කරන්න ඕනේ. එතකොට ඒ ස්වාමින්
වහන්සේලා දෙන ඒ කාරණා මාරම් වැදගත්. මොකද මට මතකයි නුවර ශ්‍රී දල්දා ප්‍රදර්ශනයේ තියෙන වෙලාවේ අපිට අභූත චෝදනා දාලා වෙලා අපි හොරු කියන්න පටන් ගත්තා. හොරු කියන්න පටන් ගත්තට පස්සේ මම තකහණිය ලංකාවට ගිහිල්ලා වහරක පන්සලට ගියා. වහරක පන්සලට ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේට කිව්වා අපේ හාමුදුරනේ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. මම මොකද්ද කරන්න ඕනේ මෙතෙන්දී මම දැන් මට පුළුවන් සුදත්ත තිලක්ෂි සුදායිය අපේ කට්ටිය එකතු කරලා මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා මේක ඇත්ත තත්ත්වය පහදන්න කියලා. එතකොට මට දීපු උපදේශය තමයි මේ මහත්යෝ ඇයි ඔබ ඒකට මහන්සි වෙන්නේ? ඔබ මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් අර කට්ටිය ඔබ හොරු කියලා කිව්වනේ. එතකොට ඒ කට්ටිය එතකොට දැන් ඔබ හොරෙක් කියලා ඔප්පු කරන්න ඕනේ. ඒකට CID එකට ගිහිල්ලා තියෙනවා. එතකොට අනිකුත් මේ කරන්න තියෙන ඔක්කොම සමාජ බල ගන්නවගෙන කරනවා. එතකොට ඇයි ඔබ ඒකට මහන්සි වෙන්නේ? අන්න අර කට්ටිය දැන් මහන්සි වෙලා ඔබ හොරෙක් කරන්න ඕනේ. ඔබ හොරෙක් කරලා කරගන්න බැරි වුණොත් එහෙම ඔබ අර මඩ සහිත දිය සහිත මඩ පසාරු කරගෙන ඇවිල්ලා දිය පසාරු කරගෙන ඇවිල්ලා තමයි පියුමක් උඩට මතුවෙන්නේ. එතකොට අන්නේ පියුම වගේ පිරිසුදුව ඔබ මේ ඒ කට්ටියම උත්සාහ කරලිවල ඔබ හොරෙක් කරන්න උත්සාහ කරලිවල ඊට පස්සේ කරන්න බැරි වුණොත් එහෙම ඔබ අන්න අර පියුම වගේ උඩට මතුවෙනවා. පුලීතව ඒ කියන්නේ ක්ලීන් මේ පිරිසුදුව. ඒක නිසා අන්න ඒ කට්ටියට ඒ දේ කරන්න දීලා ඔබගේ මේ සමාජයට කරන මෙහෙවර කරගෙන යන්න කියලා කිව්වා. එතකොට බලන්න කොයිතරම්නම් පැති දෙකක්ද කියලා. ඒ කියන්නේ ගරුතර ස්වාමින් වහන්සේලා හා ගණින් වහන්සේලා අතර වෙනස. දැන් මේ ලොකු හාමුදුරුව හම්බෙන්න ගිහිල්ලා කියනවා අපේ වැරද්දක් තියෙනම් අපිට කියන්න. ඇයි දෙයියනේ එහෙම වැරද්දක් තියෙනවා කියලා තැන්ට හරි සමාජය ගෙනාපු එකම මේ කට්ටිය වැරදීනේ. හරිද? ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට මම දැන් කියන්න ඕන කාරණා ඉතුරු ටික මෙන්න මේක. මේක වනචාරිය කියලා බණිනවා. කහ කඩය කියලා බණිනවා. දැන් කලින් ආණ්ඩුවල මෙහෙම එකක් තිබුණේ නැහැ නේ. අපි මේකට විරුද්ධයි. රැස්වීම තියෙනවා. ඒකට අපි යනවා. ඔය හෙට රැස්වීමට ඔක්කොම ආම්දුරු සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට හේතුව කාටද? එතකොට මේක කියනවනේ ඇත්තටම ලැජ්ජයිනේ. ගරුතර ස්වාමින් වහන්සේලා සම්බන්ධයෙන් මේ කරන මේ බෞද්ධ උරුමයක් තියෙන රටේ ඒ වගේ වචන අහන කර ලැජ්ජයිනේ. ඒ තරමට පත් වෙච්ච එකක් ලැජ්ජයිනේ. ඇත්තටම ඕ සිවුරු ටික ගලවලිවල සිවුරු ටික මේ අර ලස්සනට නවල තියලිවල මේ ගස්වල නවල තියන්න එපා. බුදුන්ගේ මේ මල්ලාසන තියෙන්නේ. බුදුන්ගේ මල්ලාසනයක ලස්සන නවල තියලිවල වැඳලා මේ යන්න. ඒ තරමට මේ බෞද්ධ මේ ශාසනය පිරිහවනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ මිනිස්සු තමයි මේ බෞද්ධ ශාසනය පිරිහීමට ඒ වගේම මේ රාජපක්ෂ හැතිකරේ අර පාවඩයක් විදියට එලාගෙන ඉන්න මේ පිරිස ඇත්තටම සමාජයට කරදරයක්. දැන් මම මතු කරන්න ඕන කාරණය තමයි එයාගේ වීඩියෝ එකේ අස්ගිරියේ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කියන ටික නෑ. ඒ කියන්නේ ඔබ ඒ කට්ටියත් එක්ක පැටලෙන්න යන්න එපා. අපිට ඒක කැප නෑ කියන එක කියන්නේ මේකේ දැන් හිරු නිවුස් එකේ තියෙනවා. විරුද්ධව නෙමෙයි. මේ ඇයි අපිට මේ මඩ ගහන්නේ? ඉතින් මේක මට පේන්නේ කලිගැනීම. මහානායක ආන්දෝලනයව දැනගන්න ඕන. මේ රටේ මේ ආන්දෝලනට ඉන්න දෙන්නේ නැහැ. ප්‍රසිද්ධිය බැනගන්න එපා. hina වෙනවා. එහෙමයි. මේවා කියනකොට අපි උත්තර අපිට කියන්න ඕනේ කොහොමද? දැන් මේ ටික කළා. අපිට එහෙම කියන්න දෙයක් නැහැ. නිහඬව කරන්න. ඒකයි මේකේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මොකද? අර මම ඒක එදත් කිව්වේ වීඩියෝ එකේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නෙම අර පැත්තක ඉන්න මිනිස්සු ගෙනල්ලිවලා උන්ගේ ෆොටෝ දාලිවලා මේ බලු කපුටු දාන දෙනවා. එක්ක නැත්තම් බලු තොইল නටනවා. ඉතින් ඒ වගේ කරාට පස්සේ ගිහි සමාජය ඊට වඩා කිපෙනවනේ. දැන් පැවිද්දෙක් වෙලා මෙයා මේ විදිහට මේ වෙනකොට ගිහි සමාජයේ ඊට වඩා කිපෙනවනේ. දැන් ඊළඟ කාරණේ තමයි මෙන්න මේක. හරිද? මෙතන තියෙන කුපාඩිම කම තමයි අපි දැන් සුදත්ත තිලක්සිරි ඇතුළු මේ ගිහි සමාජය පැවිදි සමාජය මේ ඉන්න ගණින්නාන්සේලා කහකඩයෝ මේ සිවුරු රඳවගෙන ඉන්න මේ වගේ පිරිස් විසින් සමාජය බලගන්වන්න යන මේ පිරිසට ඒ ගණින් වහන්සේලාගෙන් වෙන්නා වූ අකරතැබ්බයන්නේ අකරතැබ්බ කියලා කියන්නේ දැන් මේ මොවුන්ට
වැඳලා දෙන සල්ලි ටික හරිද ඊට පස්සේ අර සමාජයක් මේ හරි විදියට හරි තැනකට ගේන්න උත්සාහ කරන මිනිස්සුන්ට නඩු දාන්න දැන් ඒ සල්ලි ටික භාවිතා කරනවා සල්ලි ටික භාවිතා කරනවා විතරන්නේ සමාජය බලගන්නවනෝ මේ වගේ හොර බැර වංචාකම් දූෂණකම් මේ එළියට දාන පිරිස්වල කටවහන්න එතකොට අර මේ වැඳලා දෙන සල්ලි ටික අතෙන්ට උසාවි වලට පුදලා අර මිනිස්සුන්ට නඩු 100ක් දාන්න හරිද නඩු 100ක් දාලා බලාපොරොත්තු වෙන දේ කතාව ඉස්සරහට අහන්න. දාස්සල මේ අපේ YouTube එකේ ආණ්ඩුවට කඩ යන ඩෝබි සෑහෙන්න අපහාස කරනවානේ මිනිස්සුන්ට. දැන් ලංකාවේ ඉන්න ගොඩාක් අයට අපහාස කරනවා. සීමාවක් නැතුව. ඉතින් ඔබ වහන්සේට අපහාස කරාම මොකද කරේ? අපි දැන් මේක ඉස්සෙල්ලා අපි කලබල වෙන්න අරගෙන කවුරු හරි බැන්න කියලා දඟලන්න යන්න ඕනේ නෑනේ. මේක දිගට බලන් හිටියා. දැඟලුවේ නැති නිසා වෙන්නේ නැති අර බලු කපුටු දාන බලු තොইল අර තොইল මේ තොইল නැටුවේ ගෑනලා. මොලේ නෑ. ඒකයි මේ යන හරක්ටත් මොලේ නෑ. මේ ඒ හරකටත් මොලේ නෑ. ඒකයි කියන්න තියෙන්නේ. දිගට බලන් ඉඳලා තමයි ඉස්සෙල්ලා අපි සාක්ෂි එකතු කරගන්න බෑ. ඉස්සෙල්ලා මේ වීඩියෝ එකතු කරගන්න ඕන උසාවි මේකට යනවා නම් අවශ්‍ය සාධක හොයාගෙන යන්න ඕන. බොරුවට සද්ද කරලා වැඩක් නැහැනේ. අපි ඔක්කොම ටික එකතු කරගත්තා. එකතු කරගෙන එයාට බනින්නත් දුන්නා. බනින්න දීලි වෙලා අපි ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන වීඩියෝස්. රෙකෝඩ් කරලා අපි මේක අධිකරණයට වාර්තා කළා. මේ ටික හොඳට අහන්න. හරිද? මේ ටික මාර වැදගත් වෙනවා අපි මෙතනින් එහාට ඔවුන්ට වඩා ලක්ෂයක් 2 ලක්ෂයක් එක්කව ගන්න ඕන තරම් මේ මිනිස්සුව බේරගන්න මේ මිනිස්සුන් ටික බේරගන්න මේ සමාජය කෙලින් කරන්න මේ සමාජයේ වැරදි ටික මේ පෙන්වන්න ඕන විදියට පෙන්වන්න ඕනේ එතනින් එහාට මේක හුරුතල් වෙවි කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි හරිද ඒ හුරුතල් වෙවි කරන්න පුළුවන් නම් හුරුතල් වෙවි කරන්න පුළුවන් පිරිසක් මේකේ සමාජයේ මෙච්චර කාලයක් මේ දේශපාලන ගණිකාව ගැන ඊට පස්සේ මේ ගණින් වහන්සේලා ගැන මෙච්චරම් කාලයක් මේ වීඩියෝ දැම්මා. ඒ කට්ටියට කරන්න පුළුවන් දෙයක් නැති නිසා තමයි මේ සමාජය වෙනස් කරන්න මේ මිනිස්සු ටික මාර ඉවහල් වුණා. එහෙම නැත්තම් මේ ආණ්ඩුපත් වෙන්නේ නැහැ. ඒකයි අරුන්ගේ ගුණ කීකේ උන්ගේ මේ කරපු ඒවල අවසාන ප්‍රතිඵලය මේ තියෙන්නේ. දීපු තීන්දුවක් තමයි මේ දැඩි ලෙස විවේචනය කරන්න කියලා. ඊට මොකද උසාවියෙන් දීපු තීන්දුව විවේචනය කරන්න බෑනේ. ඍජුව හෝ වක්‍රම. ඒ විවේචනය කරනවා කියන එක දැනුම් දුන්නා. ඊට පස්සේ වීඩියෝ පෙන්නුවා. වීඩියෝ පෙන්නුවා තමයි අධිකරණයෙන් කරුණු 3ක් අපට නිකුත් කළා. පළවෙනිම ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කරන් සිතාසියවුවා. දෙවෙනි එක අතුරු තහනම් නියෝගයක් දැම්මා. වාරණාඥාවක් දැම්මා. දාපු ගාම වීඩියෝ ටික ටක් ගාලා අයින් කරගත්තා. වීඩියෝ අයින් කරා. ඒකෙන් පේනවා මේ බොරු ගල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ මම අනිත් හැමෝගෙම ඉල්ලන්නේ බැලපු හැමෝම කරන්න ඕන මේ විදියට නඩු දාන්න. නඩු 100ක් දාමු. නඩු 100ක්. දැන් කොහොම හරි මමම දන්න මේ ඉතා ලොකු පිරිසක් මේ මිනිස්සයාට මේ නඩු දාලා නඩු 100ක් දැම්ම කියන්නේ ආර්ථිකයත් ඉවරයි ජීවිතෙත් ඉවරයි බලන්න සල්ලිත් ඉවරයි මිනිස්සයාට ආයේ ආණ්ඩුව සල්ලි දෙනවනේ ආණ්ඩුවත් ඉවර වෙනවනේ යත් එක්කම ආණ්ඩුවත් ඉවර වෙනවා මේ බලන්න දැන් මොවුන්ගේ අභිප්‍රාය මොකක්ද කියලා ඒ කියන්නේ අර මිනිස්සු ටික මේ සමාජය බලගන්නන්න මේ ජඩකම් කුපාඩිකම් බලුකම් කරන මිනිස්සුන්ගේ මේ හෙළුව සමාජයට පෙන්වන මිනිස්සු ටිකගේ මිනිස්සු වැඳලා දෙන සල්ලි ටික උපයෝගී කරගෙන මේ උසාවි වලට ගිහිල්ලා 100 දෙනෙක් එක්ක වෙලා කටවහලි වල ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා අර මිනිස්සු උසාවි ගානේ මේ තමන්ගේ අර දරුවන්ට ගන්න දෙන්න තියෙන තමන්ට පරිභෝජනය සඳහා තියෙන මුදල් ටික අර වැඳලා දෙන්න සල්ලි ටික ගෙනල්ලි වල මේ උසාවි වලට දුවනවා ඊට පස්සේ තමන්ට පරිභෝජනය සඳහා මහන්සි වෙලා උපයා ගන්න ඒ මුදල් ටික උසාවි වලට පුදලි වල මේ උසාවි වල මරලා දාන්න තමයි මේ උත්සාහය සල්ලි දෙනවා ඕන තරම් මේගොල්ලන්ට ලෝයර්ස් ඉන්නවා මෙහෙමයි කිසිම වැරද්දක් ලෝකෙ දිගට කරන්න බෑනේ හැමදාම කරන්න බෑ දැන් ඔය ඕනම දෙයක් ටික දවසයි ඒක සමන්ත බද්දටත් පොදුයි පොදු ධර්මතාවයක් තමයි හැමදාම බොරුව කරන්න බෑ බොරුව කියලා කියන්නේ වතුර යට අල්ලගෙන ඉන්න රබර් බෝලයක් හා සමානයි කොයි හරි වෙලාවක උඩ එනවා මේ බොරුව කවදක හරි උඩ එනවා ඉවර වෙනවා ඒ මනුස්සයා තනි වෙනවා වයසට ගිහිල්ලා ෆයිල් එකක් අරගෙන උසාවිය ළඟ හිඟා ගන්න වෙනවා නඩු කියන්නේ අප්පා ඒ නඩු දැන් 100ක් විතර 100ක් ඕවා විසඳෙන්නේ අවුරුදු ගණන් ඇදිනවා
එක නඩුවකට ලක්ෂයක් විතර මාසෙට යනවා. ඒතකොට නඩු 100ක් දැම්මගෙන ලක්ෂ 100ක් හොයන්න බෑ මාසෙට. පැහැදිලිද? දැක්කද? එතකොට දැන් මේකේ දැන් ඇයි මේ රටේ ගරුතර බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අපි කොහේදී හරි අපේ එක වචනයක් පිට වෙලා තියෙනවද නරක විදියට? එතකොට මේ ගණින් වහන්සේලා රටේ බහුතරයක් මිනිස්සුන්ගේ ඡන්දයෙන් පත්වෙච්ච මේ ආණ්ඩුව මේ කරගෙන යන ආර්ථික සමාජීය දේශපාලන මේ ප්‍රතිසංස්කරණ හරිද? මේවා මේ රටේ මිනිස්සුන්ගේ හෙට දවස වෙනුවෙන් මාරම වැදගත් කාර්යයක් මේ වෙලාවේ කරගෙන යනවා. ඒක මුන්ට බලාගෙන ඉන්න බැරිකම තියෙන්නේ. ඒක බලාගෙන ඉන්න බෑ. අර වගේ අර උන්ට ප්‍රතිලාභ ලැබෙන ඊට පස්සේ ඔවුන්ට මේ අනිකුත් වරප්‍රසාද ලැබෙන V8 ලැබෙන අනක ඒ උන් ටික හිටියොත් තමයි මුන්ට මේ විදිහට වැජඹෙන්න පුළුවන්. මේ තනිකර බොරුවෙන් වංචාවෙන් මුලාවෙන් කරන මේ ගන්නේ උමන්දාව කියන ගුබ්බෑමට කවුරු හරි එක දවසක් ගියොත් එහෙම දෙවෙනි දවසේ යන්නේ නැහැ. හේතුව අර තනිකර මේ බොරුව හෙලි වෙනවා. දැන් මට කීප දෙනෙක්ම කතා කරලා කිව්වා ගිය වීඩියෝ එකෙන් පස්සේ උමන්දාව කියලා කියන්නේ මේ බියෝ කෑම. ඒ කියන්නේ මේ කෘෂි රසායන වලින් තොර කෑම කියලා මේ කරන්නේ තනිකර මිනිස්සු හදන ඒ ප්‍රොඩක්ට් ටික ඔවුන්ට කියනවා කිසිම නමක් ගමක් ගහන්න නැතුව මේ අපට ගෑනලා බාර දෙන්න කියලා. බාර දුන්නට පස්සේ මෙයාගේ සමන්ත්‍රබද්ධ කීලිවල මේ උබන්දාව හො මොකක් හරි කෙන්ගෙඩියක් ගහලිවල ඒකේ ඊට පස්සේ දෙන එක තමයි කරන්නේ. ඒ මදිවට ඒ මිනිසුන්ට මුදල් ගෙවලත් නැහැ. ලොකු පිරිසක් ඉන්නවා තාම මුදල් ගන්න බලාගෙන ඉන්නවා මුදල් දෙන්නේ නැහැ. මොකද මේ ඒ විකුණුලවට දෙන්න අර මේ කියලා සයිස් එක දාන්න මෙයාගේ හැටි දන්නවනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මම මේ වීඩියෝ වල දිගට අපිට එල්ලිලා මිනිස්සුත් එක්ක නිකන් මේ මිනිස්සුන්ගේ මේ ඩේටා අපිට විනාශ කරන්න බෑ. හරිද? දැන් මෙතෙන්දි මේ අය බලාපොරොත්තු වෙනවා මේ නඩු 100ක් මේ විදියට ඉන්න. දැන් ගත්තොත් එහෙම අපිට ඇත්තටම නඩු වැටෙන්නේ කොහෙන්ද මේ වැඳලා දෙන සල්ලි ටිකෙන් තමයි මේ නඩු වැටෙන්නේ. ඒ කියන්නේ අර වගේ අරුන් රාජපක්ෂ ඇතිකරේ රනිල් වික්‍රමසිංහ ඇතිකරේට ගැතිකම් කරන ඊට පස්සේ සජිත් ප්‍රේමදාසලාට ගැතිකම් කරන ඔවුන්ගේ දේශපාලන ගමන යන්න අපි ඉඩ දෙන්නේ නැති එකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට ඒ ගමන එක්කයි යන්න අපේ කට වහන්න මේ අපි වැඳලා දාන සල්ලි ටික තියෙනවනේ. අපි වැඳලා දෙන සල්ලි ටිකෙන් උන් අපිට නඩු දානවා. නඩු දාලිවල අපේ කට වහලිවල උන්ට අවශ්‍ය වෙනවා 2029 වෙනකොට මේ ඡන්ද මේ කැම්පේන් එක අපිව උන්ට කතා කරන්න බැරි වෙන විදිහට කටවල් වහලිවල මේ ඡන්ද කැම්පේන් එක 2029 වෙනකොට අරගෙන යන්න. ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේක කරන්නේ. අපි එතකොට දැන් සුදායියට දැන් මේ විදිහට දාන්න හදන නඩු 100ක්. එතකොට දැන් රාජාංගනේ හාමුදුරන්ට දැන් නඩු 100ක් දාන්න හදනවා. එක්ක නැත්තම් තවත් මේ රටේ මේ ක්‍රමවේදය වෙනසක් කරන්න මහන්සි වෙන මේ සියලු දෙනාට නඩු 100 දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ. අරුන්ට වැදගත් සල්ලි එතනින් එහාට කතාවක් නැහැ. එතකොට මේ සමාජය කොහටද ගෙනියන්නේ? එතකොට අපි දැන් මේ කට්ටියට සමාජ ආරක්ෂණයක් හදන්න ඕනේ. හරි. උඹලා නඩු 100ක් දානකොට අපි 2 ලක්ෂයක් එක්කවෙලිවල සුදා බේර ගන්නවා. අපි රාජාංගනේ හාමුදුරු බේර ගන්නවා. අපි සුපුන්ව බේර ගන්නවා. හරිද? එක්ක නැත්තම් අපි අපේ මේ කතාවට මුංගේ මේ නඩුව වැටෙන මිනිස්සු ටික බේර ගන්නවා කියලා අපි ලක්ෂ 2ක් 3ක් එක්කවෙන්න ඕනේ. එක්කවෙල මේ ආණ්ඩුවත් බේර ගන්න ගමන් අර මිනිස්සු ටිකත් බේර ගන්න ඕනේ. මොකද මේ ආණ්ඩුව කරන හොඳ වැඩ ටික හරි විදියට අරුන් විවේචනය කරලිවලා ඒව නිකන් වැරදි චිත්ත අනිත් මිනිසුන්ගේ ඔළුවේ මවන්න යනකොට මේ මිනිස්සු ටික තමයි ඒක හරි විදිහට සමාජයට දීලිවල මේ සමාජය කෙලින් කරන්නේ. ඒ කෙලින් කල්ලිවල 2029 රාජපක්ෂ හැතිකරේගේ අර ජනාධිපති සීන සූණු විසුණු කරන්නේ මේ පිරිස. ඒ පිරිසට දැන් අතෑරියොත් එහෙම මොකද්ද වෙන්නේ? මේ විදිහට කරදර කරොත් එහෙම මොකද්ද වෙන්නේ අවසානට? මේ සමාජය මේ බොරුවෙන් මේ වංචාවෙන් කරගෙන හිටුවේ ඊට පස්සේ අර මිලියන ගණන් සල්ලි වියදම් කල්ලිවල අවසානට අර මිනිස්සුන්ගේ කටවල් වහලිවල උන් 2029 උන්ගේ ගමන එක්ක යනවා. ඒකට අපි දැන් සමාජ ආරක්ෂණයක් හදන්න ඕනේ සුදාල ප්‍රමුඛ මේ සීලු දෙනාටම. ඒක නිසා තමයි අපි එක්කව වෙන්න ඕන කියලා මේ යෝජනාව කරන්නේ. ඒක නිසා අන්නේ යෝජනාවත් එක්ක මෙතනින් එහාට මුංගේ ගැන කතා කරලා වැඩක් නැහැ. ඇත්තටම අපි දැන් මේ මිනිස්සුත් එක්ක සමාජ බල ගන්නන්න ඕන කියන තැන ඉන්න ගමන් අපි එකතු වෙලෙවලා මේ කූට උපක්‍රමයට විරුද්ධව පෙළගැසමු කියන ආරාධනාව කරනවා. ඒක නිසා සීලු දෙනාටම ආරාධනා කරනවා මේ වෙලාවේ මේ තමන් සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා
ඉන්නවා නම් රජ්‍ය ආරම්භ දුන්නා අපි එතනින් එහාට ඒක ටි කරගෙන යන්න කියන කාරණාව කරගෙන හිටියොත් එහෙම මුන් බොරුව රජ්‍ය කරනවා. ඒක නිසා බොරුව මේ සමාජගත කරවලා ඊට පස්සේ මේ ආයි අර රාජපක්ෂ හැතිකරේ රනිල් වික්‍රමසිංහල හැතිකරේට පාර කපන්න හදනවා. ඒක නිසා අපි ආයි සෝෂල් මීඩියා වලට එමු කියන ආරාධනාවක් කරනවා. මම අතට ගිහින් එන්නම්. සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයිබෝවන්.